හෙල්ලෝ ගයිස් කොහොමද ඔයාලට ඉතින් ඔන්න අද අපි යනවා මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන ආගමික ස්ථානයකට. ඒ තමයි දළදා මාලිගාව. ඉතින් දළදා මාලිගාව කොහොමද දන්නේ නැති කවුද නේද? ඉතින් මේ වීඩියෝ ගම අපේ ලංකාවේ ප්‍රදේශ කිහිපයක ඉන්න යාපනයේ ගාල්ල මාතර ඒ හැම පැත්තකම ඉන්න දළදා මාලිගාවට එන්න බැරි කියන්නේ දුර වැඩි කෙනෙකුට ඕනම කෙනෙකුට මේ වීඩියෝ ගම පබ්ලිෂ් කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩි දවන්නේ අපි යන් වීඩියෝ එකේ ඉන්නේ දළදා මාලිගාව. let's go. ओके हाँ पूरा කියලා අපි වාහනේත් එනවා. අපි එන එක නැගගොම් පටස් ගාලා නැගන්නත් කලින් ඉඳර අරගන්න බෑ. අපි ඉඳර අරගමු. හරි එහෙනම් ওই විදිහට අපි කායක ඇතුළට පැත්තේ තියෙන්නේ. ඉතින් ওই විදිහට නැගගත්තා. එහෙනම් ඉතින් යාළුවෝ වයිපර් එක වැඩ වෙන්නේ මොකක්ද නැද්ද? අපි කායක පොඩ වොෂ් කරා. ඒකින්ද අර ග්ලාස් එකේ වතුර වගේ තියෙන නිසා එහෙනම් අපි යන්න තියෙන්නේ. එහෙනම් let's go. ගයිස් මට මේ දවස්වල ටුට්ටක් අසනීපයි වගේ කටහඬ පොඩ්ඩක් අවුල් ගණන් ගන්න එපා. ඉතින් ඔන්න ඔය දරව සරප්පු ගැලෙව්වා. දැන් එනං ඉතින් මාලිගාව ඇතුළට යන්න තියෙන්නේ. එහෙනම් අපි යන් ඉක්මනට. ගයිස් මේ තියෙන්නේ ස්වයංක්‍රීය පැන් ඉසිනයක්. හරිද? මේකට අපි ඔන්න අපේ මල් වට්ටිය ඔන්නම තිබ්බ ගාම වතුර වගේ පැන් වගේ ඔන්න වෙනවා. හැබැයි ඒ ආපාරට මාත් නෑ වුණා. සුපුරුදු පරිදි මම මොකක් කර පන්සලකට වගේ ආවොත් වීඩියෝ කරගන්න කියලා ආවොත් මට කරගන්න වෙන්නේ නැහැ. මොකද මේ තහනන්නේ. ඉතින් ඒක මට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මමත් හිතාගෙන ඉතින් මට අමතක වෙනවා. ඉතින් මේ දළදා මාලිගාවේ එනකොට මේ ඒතුළු වීඩියෝ කරන්න රැමෙන්නේ දෙන්නේ නැහැ. ඉතින් මට අමතක වෙනවා. හැබැයි ඉතින් ඔය වීඩියෝ කිව්ව විදිහට මම දළදා මාලිගාව හැමතැනම පෙන්නනවා වගේම තමයි හැමතැනකටම යනවා. ඉතින් ඇතුළේ හැර ඇතුළේ තමයි ගොඩක් කටි බලන්න ඉන්නේ. ඒ තරම් පෙන්නන්න වෙන්නේ කමක් නැහැ. ඉතින් හැමදෙනාම බලන්න ඉතින් දැන් අපි යනවා ශ්‍රී මහා නාථ දේවාලයට. ශ්‍රී මහා නාථ දේවාලය. ඉතින් ඔන්න ওই විදිහට තමයි ශ්‍රී මහා නාථ දේවාලයේ තියෙන්නේ. ඉතින් උතන නේ ශ්‍රී මහා නාථ දේවාලය. හරිද? නෑ එතන තෝ ශ්‍රී මහා නාථ දේවාලය. ඔව් එතන තමයි. ඉතින් අද ගොඩක් සෙනග නෑ යාළුවනේ. ඔන්න එතන තියෙන්නේ. ඒ තමයි ශ්‍රී මහා නාථ දේවාලය. ඉතින් ගොඩක් සෙනග නෑ මේ. පේනවනේ. ගොඩක්ම සෙනග නෑ කවුරුත් අද. මේ කියන්නේ මේ අවුවද පුදුමයි.